ප්‍රතිවරයා අවධාරණය කර තිබියදීත් ඇමරිකා රාජ්‍ය ලේකම්වරියගේ මෙවැනි ප්‍රකාශයන් ගැටලු සහගත බව අමාත්‍යවරයා කියා සිටියේ. විශේෂයෙන්ම සිකියුරිටි කවුන්සිලයේ නාරක්ෂක කවුන්සිලයේදී ප්‍රකාශ කිරීම අපි හිතනවා හිතාමතා යම් න්‍යාය පත්‍රයක එකතු කොටසක් කියලා. අnder සෙක්‍රටරි ඒ ආකාරයෙන් කියනකොට ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා LTT සංවිධානයේට මොනම ආකාරයකින්වත් මේක ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන තවත් රටක ත්‍රස්තවාදී සංවිධානයකට කිසිම නීතිමය ආවරණයක් දෙන්නට ඇමරිකාව සූදානම් නැහැ කියන කතාව. අනිත් පැත්තෙන් ඇමරිකාවේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අපේ විරෝධාර රණවිරුවන්ට අපහාස කරන්නේ කාගේ උමනාවකටද? විමල් වීරවංශ තුලාවේදී හෙළි කරයි. අවුරුදු 30කට වඩා වැඩි කාලයක් කොටි සංවිධානය තර කරන්න ශක්තිමත් කරන්න උදව් වෙච්ච බලවේගයක් ඉන්නවා ලෝකෙ. ඒ අන්තර්ජාතික බලවේගයේ ඉන්නේ ඊ타ත්ම ප්‍රකෝපයටපත් වෙලා. ඒ ප්‍රකෝපය වුන් එක එක ආකාරයට එළියට දානවා. හිලරි ක්ලින්ටන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරිය ඇය කියනවා ස්ත්‍රී දූෂණය යුද උපාංගයක් හැටියට පාවිච්චි වෙන රටවල් ටිකක් නම් කියද්දී ශ්‍රී ලංකාව ගැන කියනවා. ඔබ කවුරුත් දන්නවා මේ රටේ හමුදාවට මෙතෙක් කිසිම කෙනෙක් ඒ චෝදනාව එල්ල කරේ නැහැ. කිසි ලෙසකින්වත් පහුගිය යුද්ධ කාලය ඇතුළත එක දෙමළ වැසියෙක්වත් කොහෙවත් තමන්ගේ දුවෙකුට තමන්ගේ බිරිඳකට හමුදාවෙන් මොනම හානියක් වුණයි කියලා කිව්වේ නැහැ. දැන් කවුද හිලරි ක්ලින්ටන්ට මේවා කියන්නේ? මේ නොවිච්ච දේවල් කියන්නේ. මේ රටේ ඉන්න NGO කාර්යෝ ටික චන්ද්‍රිකා කුමාරතුංග නෝනක් දැන් ඔළුව අවුල්ලාගේ ලෝකෙ වටේ ගිහින් මේ රටට විරුද්ධව ගතු කේලම් කියනවා. ඇය මේ මතය පතුරවනවා වෙන්න පුළුවන්. වික්‍රමසිංහ මහත්මයා පතුරවනවා වෙන්න පුළුවන්. ඇත්ත කතාව ගත්තොත් ඇමරිකානු හමුදාවට ලෝකේ තියෙන චෝදනා ලෝකේ වෙන කිසිම හමුදාවකට නැහැනේ. ඉරාකෙට ගහද්දි කරපු දේවල් මුළු ලෝකෙම දන්නවනේ. ඊට පස්සේ ඇෆ්ගනිස්තාන වලට කරේ මොකද්ද කියලා දන්නවනේ. අදත් පාකිස්තානයේ මායිමට ගහනනේ පාකිස්තානෙට කියන්නේ. ඉතින් එහෙම යුද හමුදාවක් පවත්වාගෙන යන රටක් මේ අනිත් ලෝකයේ හමුදාවල් වල පැටිකිරිය ගැන ඇත්ත හෝ බොරු කරුණු කතා කරන්න යන එක ඒක මහා විහිළුවක්. නමුත් මේ විහිළුව භයානක විහිළුවක්. මෙතන මේක තමයි කුමන්ත්‍රණය. මේක තමයි අන්තර්ජාතික බලවේග වලට ඕන වෙච්ච දේ. මේ මහා ස්වර්ණමය අවස්ථාව අපතේ යවන්නේ. ඒක තමයි මේ වෙන්නේ. ඒක තේරුම් අරන් ඒක පරාජයටපත්